හයි ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද මම ටිකක් විශේෂ ගමනක් තමයි යන්න හදන්නේ. අපි බලමුකෝ මං කොහෙද යන්නේ කියලා. ඉතින් ටිකක් උදේ පාන්දරම නිසා අහස හරිම ලස්සනයි. අපිට තව ටික දුරක් තමයි යන්න තියෙන්නේ. අපි උදේට කන්න ආවේ මෙතනට. මෙතන උදේ කෑම එක නම් හරිම රසයි. මේ ඉතින් අපි ප්ලේස් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. අද ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපි දෙන්න ආවේ. හස්බන්ඩ් තමයි ප්ලේ කරන්න ඉන්නේ. ඉතින් එයාලට පොඩි සෙෂන් එකක් මුලින්මම තිබ්බා. ඉතින් ඒක ඉවර වෙනකන් තමයි මම මේ එහෙට මෙහෙට කැරකි ඉන්නේ. මොකද මට කරන්න කියලා මුකුත් වැඩක් තිබුණේ නැහැ. මැච් එක පටන් ගන්න කලින් ඉතින් ප්‍රැක්ටිස් උත් කරා. පළවෙනි මැච් එක දැන් පටන් ගන්න තමයි යන්නේ. පළවෙනි මැච් එක නම් එයාලගේ ටීම් එක දිනවා. ඉතින් මේ විදිහට තමයි පළවෙනි මැච් එකට එයාලා සෙල්ලම් කරේ. බලන්නකෝ එයාගේ ෆීල්ඩින් කොහොමද කියලා. මැච් එක යන අතරතුරේ මෙන්න මේ වගේ ෆේස් පේන්ටින් කරා. ඉතින් ටීම් එකේ කලර්ස් වලට මැච් වෙන විදිහට බ්ලූ කලර් එකකිනුයි වයිට් කලර් එකකිනුයි තමයි එයාගේ පේන්ටින් එක කරේ. මටත් ඉතින් ෆේස් පේන්ටින් එකක් කරා. මේ කුල්ෆි එක නම් මාරම රසයි. මේ වගේ රස කෑම ගොඩක් එදා දවසේ ටීම්ස් වලින් අපිට හම්බ වුණා. අපේ ටීම් එකෙන් මං හැදුවේ චිකන් බාබකියු. චිකන් බාබකියු එකත් ගොඩක් රසට තිබ්බා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මං එදා දවසේ කාපු කෑම ටිකක්. ටිකක් හවස් වෙදී මෙන්න මේ යාළුවෝ දෙන්නත් ටීම්ස් වල ඉන්න අපිව බලන්න ආවා. සෙමි ෆයිනල්ස් වෙනකල් තිබ්බ මැචස් ටික දිනුවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කෝපි එකක් බීලා අපි ආවා. ගෙදර එන ගමන් පීසා එකක් කන්නත් ගියා. පීසා එක නම් රසයි. හැබැයි ඔක්කොම නම් කන්න බැරි වුණා. මේ ලසඤ්ඤා එකත් අපි කන්න ගත්තා. ඒකත් හරිම රසයි. ඒක නම් ඔක්කොම කෑවා. අපි ගෙදර එන ගමන් මේ ස්වීට් ෂොප් එක හම්බ වුණා. ඒකේ ගොඩාක් ස්වීට්ස් වර්ග තියෙනවා. නට්ස් වර්ග, බයිට්ස් වර්ග වගේ ගොඩාක් ඒවා තිබ්බා. මම මෙතනින් පොඩි දේවල් ටිකක් මටත් අරගත්තා.
මේ ටික තමයි මං ඒ ස්වීට් ෂොප් එකෙන් ගත්තේ. නට්ස් ටිකකුයි තව කිවි ගත්තා. මේ කිවි එක නම් හරි රසයි. අමුල් රස, තිත්ත රස, පැණි රස තුනම තියෙනවා. ඉතින් මේ වගේ නට්ස් ටිකකුත් එන ගමන් කෑවා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගත වුණේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.